මීන ලග්නය මීන ලග්න උපන්න ඔබට 2025 වර්ෂයේ නොවැම්බර් මාස 16 වෙනි දින සිද්ධවන්නට නියමිත රවි මාරුව. රවි වෘශ්චික රාශිගත වීම. මීන ලග්න ඔබට ඇති කරන්නා සුභාසුභ තත්ත්වයන් මොනවාද? ඔබගේ කේන්ද්‍රයට දාලව රවි දැන් මෙතෙක් කල ගමන් කළේ 8 වෙන්නේ. නීචව 8 වෙන්නේ ගමන් කළ තත්ත්වයක්. 6 වෙනි අධිපති 8 වෙන්නේ ගමන් කිරීම හර්ෂා නම් වූ විපරීත රාජ්‍යෝගී උදා කරන තත්ත්වයක්. නමුත් නීච තත්ත්වයෙන් ගමන් කිරීම කියන තත්ත්වය බොහෝ දුරට ඒ තරම් සතුටක් සුබ දෙයක් ඇති නොකළ ස්වරූපයක් පෙන්වු කරන බව මතක් කළ යුතුයි. දැන් ඒ රවි ගමන් කරන්නේ 9 වෙනිට. 6 වෙනි අධිපති 9 වෙනිට ගමන් කිරීමක්. දැන් 9 වෙනිනේ මේ වෙනිට සිටිනවා අඟහරු සහ බුධ. මේ දෙන්නාගේ යුද්ධයකුත් මෑතකදී පැවතියා. එයින් බුධ ජයග්‍රහණය කළා. දැන් අඟහරු බලවත්. අඟහරු බලවත් 9 වෙනිනේ සිටිනවා. දැන් එතෙන්ටයි රවිගේ ගමන් කිරීම. ඇතරම මීන ලග්න ඔබට දාලා ගත්තට මේ රවි මාරුව. රවි 9 වෙනිට ගමන් කිරීම කියන කාරණාව සුබයි. දැන් මේ වෙනිට ඔබගේ ලග්නාධිපති බ්‍රහස්පතිගේ වක්‍ර වීමකුත් පවතිනවා. මේ වක්‍ර තත්ත්වය තව නිරීක්ෂණය කළ යුතුයි. සියලු කාරණා ගත්තට විශේෂයෙන් ඔබගේ ආධ්‍යාත්මය පෝෂණය කර ගැනීමට ඉතාමත් සුබ තත්ත්වයක් මේ රවි මාරුව හරහා පෙන්눔 කරන බව මුලින් මතක් කළ යුතුයි. රවි වෘශ්චික රාශියේ තරමක් මුරණ්ඩු බවක් හිතුවක්කාර බවක් පෙන්눔 කරනවා. හැබැයි මිත්‍ර රාශියක් වන්නේ මේ නිසා මන්ද රවිගේ ස්වරූපයේ ක්‍රූර ගතියක්. අඟහරුගේ ස්වරූපයත් ඒ ක්‍රූර සහ ආක්‍රමණශීලී ආවේගශීලී ස්වරූපේ. ඉතින් ওই දෙකට දෙක හරි ගැලපෙනවා. ඉතින් මෙහිදී අප මේ යහපත් ආකාරයෙන් යොදවා ගත යුතුයි. ඔබට හැකි මේ කාලේ අලුත් දැනුමක් සොයා ගන්නට, අලුත් දේවල් ගවේෂණය කරන්නට සහ දැනුම සම්බන්ධයෙන් ඒ කාරණාවලට පිවිසෙන්නට. ඔබ උසස් අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒවට හොඳයි. එහිදී ප්‍රායෝගික පැත්තට දාලා නැඹුරුතා වැඩි. නැත්නම් ඒ ප්‍රායෝගික පැත්තට දාලා ඔබට ලැබෙන අවස්ථා ඉතාමත් ඉහළයි. නැත්නම් ඔබ මේ කාලවකවානුවේදී යම් ඔය තාක්ෂණික කාර්මික ආදී ඒ ශේෂ්ත්‍රයට දාලා වෘත්තීන් හෝ ඒ ශේෂ්ත්‍රයට දාලා වෘත්ති අධ්‍යාපනයක් සඳහා වන දැනුමක් කාර්මික ඒ අභ්‍යාස ආයතන නැත්නම් ඒ කුමක් හෝ ආධුනිකත්ව මණ්ඩලය හෝ ජර්මන් ටෙක් හෝ එවැනි ওই තාක්ෂණික දේවල් සම්බන්ධයෙන් උගන්වන එවැනි ආයතනයක පුහුණුවක් දැනුමක් ලබා ගැනීමට උත්සාහ කරනවා නම් ඒවට සුබයි. ඊට අමතරව වෘත්ති අධ්‍යාපන ආදියට දාලා වෙනත් පිවිසුම් වලටත් මේ කාලේ ඉතාමත් සුබයි. මම මේ යෝජනා කරන්නේ තරුණ විය ගත කරන නිකන් මොකක්වත් නොකර කිසි දෙයක් නොකරමින් ඔහේ සිටින මීන ලග්න කරුවන්ට. මීන ලග්න ඔබ සාමාන්‍යයෙන් කොයි දේ වුණත් ලොකුවට ගණන් ගන්නා චරිත නොවේ. ඉතින් ගණන් නොගන්නවා වුණත් මේ කාල ඔබ ගණන් ගත යුතුයි. නැත්නම් අපරාධයක්. මේ කාලවක වන ඔබගේ තියෙන ඒ හැකියාවන් වලින් වැඩක් ගන්න උත්සාහ කරන්න. 6 වෙනි අධිපති 9 වෙනි කියන කාරණාව බොහෝ දුරට සතුරුකම් නැත්නම් සතුරන් ඔබට අරියාදුකම් ඇති කළ සතුරු බලවේග ඔබ සමග මිත්‍රතා ඇති කර ගැනීමට උත්සාහ කරන කාලයක් සහ ඔබ විසින් ඒ අය සමග සහසම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කරන කාලයක්. ඒ පැතරත් ඉතාමත්ම හොඳයි. මේ කාලේ ව්‍යාපාර වෙන ශේෂ්ත්‍රවලදී හවුල් කටයුතු එකතු වීම ආදී ඒ වටදාල් කාරණා පෙන්눔 කරනවා. අලුත් හවුල් කරවන මුණ ගැසෙවි. ඒ අය සමග යම් ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට දාලා යම් පියවරවන් ඒ සාර්ථක පියවරවල් ගත හැකි බවට නිමිත්තකුත් මේ හරහා පවතිනවා. මේ කාල වකවානුව ඔබගේ ඒ දැනුම ලබා ගැනීමටයි වැඩි හැකියාවක් පවතින්නේ. භූමිය සම්බන්ධ කටයුතු, පොළවෙන් ගන්නා වූ දේවල්, භවභෝග සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික ආදී ඒ ශේෂ්ත්‍රයට දාලා කටයුතු සඳහාත් මේ කාලේ ඉතාමත්ම හොඳයි. නව පියවර කර නව ආරම්භයකට මේ කාලේ සුබ බව මතක තබා ගන්න. ඔබගේ කේන්දරයේ 6 වෙනි අධිපති නැත්නම් සතර ස්ථානාධිපති 9 වෙනි කියන කාරණාව තව අපි දන්නවා 6 වෙනි යනු රෝග ස්ථානයේ ලෙඩ රෝග සෞඛ්‍ය සම්බන්ධ ගැටලු පෙන්눔 කරන ස්ථානයේ. ඒ සම්බන්ධ ඒ අධිපති වෘශ්චික රාශියට ගමන් කිරීම කියන නැත්නම් 9 වෙනිට ගමන් කිරීම කියන කාරණාව සෞඛ්‍ය පෙතර දාලව ඔබට කාලයක් බාධා ඇති කළ සමහර ලෙඩක් අසනීපයක් වෙන දෙයක යම් මතුවීමක් ඒ ඉස්මතු වීමක් එහි තැන හරියටම හඳුනා ගැනීමට දාල ඒ සුබ තත්ත්වයකට උදා කරන බව මතක් කළ යුතුයි. ඔය උදරාබාධ ગેස්ට්‍රයිටිස් වෙන තත්ත්වයක් හෝ ඔබට රිදුම් දුම් යම් අවස්ථාවක් තිබුණා නම් ඒ රිදුම් දුම් හරි නිවැරදි අවස්ථාව හඳුනා ගැනීමක් මේ කාලේ සිද්ධ කරගත හැකියි. සමහර විට සති ගණනක පරීක්ෂණයක් වන්නට ඉඩ තිබෙනවා. හැබැයි ඒයින් ඔබට සුබ ප්‍රතිඵල පවතිනවා. මෙහිදී අඟහරු සහ බුධ 9 වැනි තැන්පත් තත්ත්වයක් තුලයි රවි මෙතෙන්ට පැමිණෙන්නේ. මේ අතරම එක පැත්තකින් ඔබගේ මුරණ්ඩුකම තරමක් ප්‍රකට වීමේ සලකුණක්. ඒ ගැන මතක තබා ගන්න. දැන් බ්‍රහස්පති වක්‍ර තත්ත්වයක් තුල ආගමික පූජ්‍යාංශය, ආගමිකාංශ පූජ්‍යාංශය සහ ආධ්‍යාත්මික පැත්තට දාලා ඒ පැත්තට බර තිබෙන ඒ අංශ ආදී ඒ අය සමග ගැටුම් ගැටලු වලට නොයන්න. ඒ අය සමග යම් ආරවුල්කාරී දේවල් ඇති කර ගන්නට ඉඩ තිබෙනවා. එහිදී ඔබට සිද්ධ වන්නේ හොඳක් නොවේ. ඒ තරම් යහපත් තත්ත්වයක් නොවේ. මේ කාලේ ඔබගේ රැකී ආරක්ෂා ආදී යම් දියුණුවක් උදා කරගත හැකි කාලයක්. රැකී ආරක්ෂාව සම්බන්ධයෙන් යම් කැපකිරීමක් කරන්නට ඔබ සූදානම් වී සිටින කාලයක්. ඒ කැපකිරීම සිද්ධ කරන්න ඒ සඳහා වන ජවයේ ශක්තිය ඉතාමත් ඉහළ වශයෙන් ඔබට පවතින බව මතක් කළ යුතුයි. මන්ද සෞඛ්‍ය පැත්තට දාලා ඒ පිරිහුණු සෞඛ්‍ය නැවත යථාවත් වන කාලයක්. ලෙඩ රෝග සුව වන කාලයක්. තුවාල අනතුරු ආදී ඇතිවන්නට යම් ඉඩක් පවතිනවා. හැබැයි ඒවා
උනත් ඉක්මනින් සුව වේවි. තුවාල නොකරගෙන ඉන්නටත් උත්සාහ කරනවා නම් හොඳයි. දරුවන්ට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ලට සුබයි සහ විවාහ ආදී දේවල්වලට අදාළ සුබ තත්ත්වයකුත් පවතිනවා. ඔබගේ කලත්‍රයම් ව්‍යාපාරයක් තමන්ගේ දෙයක් ආරම්භ කිරීමක් වැනි දෙයකට උත්සාහ කරાવી. සමහර විට ඔබ කලත්‍රය සමග ඔබගේ බිරිඳ හෝ සැමියා සමග එකතු වෙමින් යම් ව්‍යාපාරයක් වැනි දෙයක් අලුත් දෙයක් ආරම්භ කරන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒවටත් මේ කාලය ඔක්කොම හොඳයි. ඔබගේ කලකිරියාවන් යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට ඔබ උත්සාහ කිරීමකුත් පවතිනවා. ඉතින් ඒවටත් ගැටලුවක් නැත. විහිදන් ආදී වුණත් යම් පාලනයක් ඇතුව සංවරයක් ඇතුව සංයමයක් ඇතුව සිද්ධ කිරීමක් කියන දෙක සුබ ලකුණු පවතිනවා. ඒ තත්ත්වයන්ටත් ඊටමත් සුබයි. මේ බ්‍රහස්පති වක්‍ර වීම කියන කාරණාව ඔබට මා නිතර පවසන දෙයක්. ඒ ආවර්ජනයේට නැවත ආවර්ජනයේට ඔබට අමතක වුණු දේවල් පසුගාමී වුණු දේවල් ඔබට වැරදුණු දේවල් නිවැරදි කර ගැනීමකට යම් උත්සාහයක් ගන්න ගතියක් පෙන්වුම් කරනවා. ඒ වටත් ඉතාමත් හොඳයි. අය හවුල් ව්‍යාපාර වෙන දේවල් වලදී හොඳ හවුල් කරන මුණ ගැසීම සහ යම් සමාජයේ නමක් තැනක් තිබෙන ගෞරවන්විත චරිත ඔබට මුණ ගැසීමක් පවතිනවා. ඉතින් තවදුරටත් සොයා බලා තවදුරටත් විශ්වාසවන්තයි නම් එවැනි ව්‍යාපෘතියකට කටයුතු කරාට ගැටලුවක් නැත. විදේශගත විසින් මීන ලග්න කරුණට අදාළව ගතිරත් තත්ත්වය එයමයි. ඊටමත සුබ තත්ත්වයක් පවතින විදේශගත මීන ලග්නේ ඔබට අදාළව රැකී ආරක්ෂා උසස් වීම, ගෞරව තාන්නමාන ලැබීම ආදී බොහෝ දුරට ඔබ මෙතෙක් කල අපේක්ෂා කළ ඒ යම් තැනතුරක් තාන්නමානයක් තිබෙනවා නම් අන්න ඒ ලැබීමට අදාළ කාරණාවක් පවතිනවා. මේ අතර විදේශගත වීමට බලාපොරොත්තු වෙ සිටින මීන ලග්න කරුවන්ට සුබ පණිවිඩයක්. මන්ද ඔබ ඒ විදේශ රටක රැකියාවක් අවස්ථාවක් විවරණ තුරු බලා සිටියා නම් බොහෝ දුරට ඉදිරියේදී මේ රවි මාරුවෙන් පසු විදේශගතේ රැකී ආරක්ෂා අවස්ථාවක් ලැබෙන්නට අදාළ කාරණාවක් දොරක් ద్వාරයක් විවර වේවි. එයින් ඔබට අනිවාර්යෙන් රැකී ආරක්ෂා සම්බන්ධයෙන් පිටත් වීමට අදාළ කාරණාවක් සඵල කර ගැනීමකට හැකි වේවි. සමස්තත්වයේ මෙයයි මේ කාලේ ඔබගේ සහෝදරයෙකුට තරමක් අපලයක් මාර්ගයක් අනතුරක් සිද්ධ වන්න ඉඩ කඩක් පවතිනවා. සහෝදරයන් සම්බන්ධයෙන් මීන ලග්නේ ඔබ තරමක් සැලකිලිමත් වන්න. විශේෂයෙන් මේ රවි 9 වෙන්නේ ගමන් කිරීම කියන කාරණාව ඔබගේ තරමක ප්‍රායෝගික දැනුම් සම්භාරයන් ඉතාමත් ඉහළ වශයෙන් සක්‍රිය කරගත හැකි කාලවකවානුවක් අත්හදා බලන්න. ඒ සිද්ධ කර බලන්න. මෙතෙක් කල පොත්පත්වල ලියමින් පරිශන කරමින් සිටි දේවල් මහ පොළොවේ ඇවිද්දවන්නට උත්සාහ කරන්න. වැටේවි, කැඩේවි, විසිවේවි. හැබැයි නැවතේ ඔබට අලුත් පාඩමක් අලුත් අත්දැකීමක් ලබා දෙමින් නැවතේ අලුත් කරන්න හැකියාවක් උදා වේවි. සමස්තත්වයේ මෙයයි විශේෂයෙන් මේ ඔබට සුබදායි ග්‍රහ නිමිත්තක් බව පැවසිය යුතුයි. මීන ලග්නට අදාළ තත්ත්වයේ මෙයයි.